හෙලෝ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා හොඳේ. අද ඉතින් උදේම මම කළේ අපේ නත්තල් ගහ හදන එක. අපේ ෂැඩෝගෙත් දෙවැනි නත්තල් සැමරුම තමා මේක. ඒත් ආවා ඉතින් අපේ නත්තල් ගහ සරසනවා බලන්න. නත්තල් ගහ සරසලා ඉවර වෙලා මට ටිකක් ටවුන් යන්න ඕනේ වුණා. පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ ටිකත් කරගෙන මම ඊට පස්සේ ඉතින් සැලුන් එකට ගියා. මම ගිය පාර අයිබ්‍රෝස් හදද්දි ටිකක් හීනි කරා. මට උනා හීනි වුණාම තියෙන ලුක් එක කොහොමද බලන්න. ඒත් මට ඒක හරි ගියේ නැහැ. මම ඉතින් ආයි අයිබ්‍රෝස් වැවුනාම ආයෙත් තිබ්බ විදිහටම හදාගන්න මම සැලුන් එකට ගියා. ඔන්න අයිබ්‍රෝස් හදා ඉවරයි. මම ඉතින් ගෙදර යන්නයි හදන්නේ. ඊට පස්සේ හවස් වරුවේ අපි පොඩි ගමනක් යන්න හිතුවා. ඔන්න ඉතින් මායියයි ටවුන් එකට ගියා. මට හිතුණා ටිකක් කොළඹ පැත්තේ ඇවිදලා එන්න. අපි දෙන්න ගියේ කෝච්චිය. මට හිතුණා කෝච්චියට ගිහලා ඇවිදලා එන්න. ඔන්න ඉතින් අපි දැන් ගිහිල්ලා අපි ටිකක් ඇවිදලා කරලා අපිට අවශ්‍ය බඩු වගේකුත් තිබ්බ. අපි ඒ ටිකත් ඉතින් ගත්තා. ඉන්නනේ අපි ඔන්න පයින් යද්දී ෆොටෝ ගන්න ඉතින් පටන් ගත්තා. මේ මක ඉතින් ලස්සන තැන් වල අපි ඉතින් ෆොටෝස් ටික ඒකට දාන්න. ටොප් එක අපි අද අපි කොළඹ ආවා. කොළඹ ආවා. හැබැයි පාර වැරදුනා. ඒවා කියන්නේ. කෙනෙක් කාලේ කොළඹ ගියා. අපි හරිනම් එන්න ඕනේ අතනින් එළියට. ඒත් අපි ඉන්දට යන විදිය නෙමෙයි, පොඩ්ඩක් ඉතින් පාර වැරදුනා. මේ අපි දෙන්න පොඩ්ඩක් පෝට් සිටියට ගියා. එතනත් ගිහලා අපි දෙන්න ටිකක් වෙලා ඉඳලා ෆොටෝස් ටිකකුත් ගහලා ආවා. ඔන්න ඉතින් අපි ෆොටෝස් ගන්න පටන් ගත්තා.
ඊට පස්සේ ඉතින් අපි 6ට වගේ පෝට් සිටියෙන් එළියට ආවා. ඊට පස්සේ ඉතින් ලයිට් දාලා තිබ්බ මේව. ඇත්තටම මට ගොඩක් ආසයි මේ වගේ ලයිට් එහෙම තියෙන තැන්, ලස්සන තැන් බලන්න. ගොඩක්ම මම ඉතින් ගියේ මේවා බලන්න. මං හරි ආස නිසා. බලන්නකො ඉතින් ලස්සන. ඔයාලත් ගිහිල්ලා තියෙනවා නම් මේක බලන්න ගියා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳේ. ඊට පස්සේ අපි දෙන වන් ගෝල් ෆේස් එකටත් ගියා. එතනත් ඉතින් දැක්කාම මාරම ලස්සනයි. ඔන්න ඉතින් ආයෙත් අපි ෆොටෝ ගන්න පටන් ගත්තා. අපි ඒකෙත් පැයක් එකමාරක් වගේ ඉඳලා අපි බීච් එකට ගියා. බීච් එකට යන පාරේ බලන්නකො මේ වගේ ලස්සන ටෙඩි බියර්ලා ඉන්නවා. මේ ලස්සනට සරසලා තිබ්බ නත්තලු බලාගෙන අපි දෙන්න බීච් එකට ගියා. ඊට පස්සේ ඉතින් බීච් ගියාම මම ගන්න පුරුද්දක් තමයි තිස්සු වඩේ කන එක. ඊට පස්සේ එන ගමන් මට හිතුණා අයිස්ක්‍රීම් උත් කන්න ඕන කියලා. අයිස්ක්‍රීම් උත් කකා ඊට පස්සේ බීච් එකේ තිබ්බ නත්තලුත් බලාගෙන අපි මම බය වුණා එකපාරට. අපි මෙතන නත්තල් ගීතත් කිව්වා. අපි ඒවත් ඉතින් ටිකක් කළා බලාගෙන හිටියා. මේව සරසලා තියෙන විදිය බලන්නකො. මාරම ලස්සනයි නේද දැක්කහම. අපි මේ කොළඹ ගිය ගමන වීඩියෝ එකේ චූටි වෙලාවක් වුණාට මේක පැය 5-6ක ගමනක්. ඔන්න ඉතින් අපි 10ට වගේ තමයි ගෙදර ආවේ. මේ අපි ගෙදර ඇවිල්ලා යනකම මේක නම් ටික වීඩියෝ එකක්. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මං එනන්දාවලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.